Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් අද මට පොඩ්ඩක් විශේෂ දවසක් කියන්නේ අද මාර්තු 10. ඒ කියන්නේ මට අදට අවුරුදු 20ක් වෙනවා. ඉතින් අද මගේ birthday. It's my birthday. ඉතින් අද දවසේ මොනවද වෙන්නේ කියලා දිගටම මේ vlog එකත් එක්ක බලාගෙන ඉන්න. මම හිතාන් හිටියේ නෑ vlog එකක් කරන්න. ඒත් මට හිතුණා අද මට විශේෂ දවසක් හින්දා vlog එකක් කරන්න හොඳයි කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අද දවසේ මගේ ගෙවෙන්නේ කොහොමද කියලා බලාගන්න. ඒ කියන්නේ මොනවද මම බර්ත්ඩේ එක දවසේ කරන්න කියලා බලන්න. ඉතින් දැන් උදේ අම්මා කිරිබත් හැදුවා. මේ අම්මා කිරිබත් හදලා තියෙන්නේ. මම ඒක අර මේ අම්මා ටිකක් තුනී කරලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ යා කිරිබත් හැදුවා. ඉතින් කිරිබත් හදලා දැන් තියෙන්නේ මම දැන් ලුණු මිරිසක් හදන්න ඕනි. මොකද දැන් බුද්ධ පූජාව තියන්න එපා. ඒ හින්දා ඉස්සෙල්ලාම හදන්න ඕනි ලුණු මිරිසක් හදලා බුද්ධ පූජාව තියනකොට එහෙනම් හම්බ වෙනවා. අහලා තියලා ඔක්කොම යුණාට පස්සේ අපේ ගෙවල් ගාව මොන්ඩිසෝරියේ අද තමයි පොළ. ඉතින් මම ඒකටත් ගියා. පොළට ගිහලා එනකොට දවල් වුණා ටිකක්. ඉතින් එහෙමම ටිකක් වෙලා ඉඳලා ලෑස්ති වෙලා අපි දානේ දෙන්න යන්න තමයි මේ හදන්නේ. අපි දැන් ඊට පස්සේ මෙයාගේ මොන්ඩිසෝරියේ පොළක් තියෙනවා හෙට අනිද්දා. ඉතින් අපි මේ යනවා. එයා අපි දෙන ලොලිපොප් දෙකක් අම්මා අරන් දුන්නා. ඒක එයා මට කවනවා මගේ එයා කනවා. ඊට පස්සේ අම්මා ගියා වාසනායකට කේක් ගන්න. අපි වණ්ඩු හැදුවා. ඉතින් ඒ වගේ දේවල් හම්බෙන්නේ නැති හින්දා ඉතින් මාහල් නිවාසයට ඉතින් අවුරුදු ගානක් තිස්සේ අපි දැන් දාන දෙන මෙන්න මෙයා හැමදාම එහෙ ඉන්නවා. ඉතින් අපි යත් ඒක ටිකක් කතා කරලා අපි ඊට පස්සේ දාන දෙන තැනට ගිහින් බලමු. පිටබත් කෑවද? කෑවා. ඉතින් අපි ගෙනාවා. ඉතින් අපි තේ කොළ සීනි ගෙනාවා. ඒව හිට දුන්න තේ හදන්න. ඉතින් ඒ දීලා අපි දැන් මේ කැවිලි ಜಾති ටික බෙදන්න තමයි හදන්නේ. ඒක බෙදනවා වීඩියෝ ගන්න උන්නේ නෑ මට. මොකද මාත් ගිහින් බෙදුවනේ. ඒ හින්දා ඊට පස්සේ මේ අපේ ගිරාවට චූටි එක්කෙනා කේක් කෑල්ලක් දීලා එයා කන්නේ නෑ කේක්. එයා පොඩ්ඩක් බලනවා ආයි දුවනවා. දැන් ඉවර වෙලා ඊට පස්සේ අපි ලොකු නැන්දා තේ බෙදුවා. හායි ඉතින් අද උපන්දිනය දවසෙත් ඔයාලට කියන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් මොකද්ද දන්නවද? මේක ඇත්තටම වැදගත් වෙන්නේ ඉස්කෝලේ යන නංගි කෙනෙක්ට. ඉස්කෝලේ නංගි කෙනෙක්ට තමයි මේක වැදගත් වෙන්නේ. ඉතින් මම ඉස්කෝලේ ගියානේ මම O level වල වෙනකන් එක ඉස්කෝලේකට ගියා. ඊට පස්සේ O level වලින් පස්සේ A level වලට මේ 2023 දී මම වෙන ඉස්කෝලේකට ගියා. පළනුවර සෙන්ට්‍රල් එකට ගියා. ඉතින් පළනුවර සෙන්ට්‍රල් එකේ අපිට පටන් ගත්තේ පෙබරවාරි මාසේ ඉස්කෝලේ. පෙබරවාරි මාසේ පටන් අරන් මම ඉස්කෝලේ ගියේ ජූලි මාසේ වෙනකන් විතරයි. ජූලි 4 වෙනිදා වෙනකන් විතරයි. ජූලි 4 අපේ ආත්ත නැති වුණා. ඉතින් ඒත් එක්කම මම මාසයක් විතර එක දිගටම ගෙදරනේ හිටියේ. ගෙදර හිටියත් එක්කම මට ඉස්කෝලේ යන පොඩක් කම්මැලි හිතුණා. ඉතින් ඒ කම්මැලිකමත් එක්කම මම ඉස්කෝලේ ගමනේ හැමම නතර කරලා ප්‍රයිවට් දාලා තමයි එලෙවල් ලියුවේ. ඉතින් ඇත්තටම එතකොට පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි මාස 5යි මම ඉස්කෝලේ ගියේ. يعني A level වලට ඉස්කෝලේ ගියේ මාස 5යි. ඉතින් මම ගියේ පළන්නුර සෙන්ට්‍රල් එකේ. පළන්නුර සෙන්ට්‍රල් එකේ දැන් දුඹුරු පාට සපත්තු. ඒ දුඹුරු පාට සපත්තු දෙක මං ගාව තියෙනවා. පොඩකින් මම මේ දෙක පෙන්නන්නම්. ඉතින් මේ තියෙන දුඹුරු පාට සපත් දෙක. පොඩක් තියෙන රූවිලි තියෙනවා ගණන් ගන්න එපා. මෙන්න මේ තියෙන්නේ දුඹුරු පාට සපත් දෙක. සයිස් 8. ඔයාලට පේන්නේ නැති මේ සයිස් 8. මේ ගොඩක් මම කල් පාවිච්චි කරේ නැහැ. මේක ගෙවිලා හිම නැහැ. මේ කියන්නේ මාස 5යිනේ මං ඉතින් ඉස්කෝලේ ගියේ. මේ ඉතින් ගොඩක් ගෙවිලා නැහැ. මෙන්න මේ සපත්තු දෙක තියෙනවා. සයිස් 8. ආයි තව යුනිෆෝම් එකක් තියෙනවා. යුනිෆෝම් නම් 5ක් විතර තියෙනවා. මේ මගේ සයිස් කෙනෙක්ට ඉතින් ඇති
ඉතින් මේක නම් බැජ් එකක්වත් අල්ලලා නැහැ. ආසෙත් මේ පැත්ත. ඉතින් මේකේ බැජ් එකක්වත් අල්ලලා නැහැ. නිකන් ගවුමක්. ඉතින් මේ ගවුමයි තව ගවුම් 5ක් විතර තියෙනවා යුනිෆෝම්. ආයි මේ ගවුමත් තියෙන මේක නම් මම බැජ් එකක් අල්ලලා තියෙනවා. ඔව්. ඒකේ බැජ් එකක් අල්ලලා මම මේ බැජ් එක ගලවන්න. මේකේ සාක්කු තියෙනවා. මේ ඔයාලට මම මේක මෙහෙමම එවන්නත් පුළුවන්. ඕනනම් මට මේකේ සාක්කු ගලවලා එවන්නත් පුළුවන්. ඒක ඔයාලා බලලා මට කියන්න. මෙන්න මෙහෙම තමා ගවුම තියෙන්නේ. මේ මං ගාව හැතින ඔක්කොම ගවුම් මෙහෙම මැද්දේ කරැල්ලයි දෙපැත්තේ රැලි දෙකයි තියෙන්නේ. සාක්කුව තියෙනවා. මැද්දේ කරැල්ලයි දෙපැත්තේ රැලි දෙකයි. මේ පැත්තත් එහෙමමයි. එතකොට මේ එහෙම ඒ කියන්නේ මැද්දේ රැල්ලයි මේ දෙපැත්තේ රැලි දෙකයි තියෙන ගවුමක් තමයි මේ. සෝරි. රැලි ඔක්කොම තුනයි. ඉස්සරහ තුනයි පිටපස් තුනයි. එහෙම රැලි තුන තියෙන ගවුම තමයි මේ තියෙන්නේ. ඒ පහයි තව ළමා සාරියක් තියෙනවා. ඉතින් මම ඔයාලට ළමා සාරියත් පෙන්නන්නම්. ළමා සාරියත් මම වැඩි දවසක් එහෙම ඇල් දෙකක් නෙවෙයි. අර මේ ඒ වුණාට අල්මාරිය නිකම්ම අර තියලා චුට්ටක් මේ කහ වෙලා වගේ තියෙන්නේ. නමුත් ඒක ඇඳ හැකර. ගොඩම මේ ලාවට කහ ගතිය. ඔයාලට පේනවා ඇති. ලාවට මෙහෙම කහ ගතිය තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට. මේකේ රෙද්ද නම් රෙද්දත් ඇති. හොයන්න බෑ කම්මැලි. ළමා සාරියක් තියෙනවා. ගවුම් 5ක් විතර තියෙනවා. දුඹුරු පාට සපත් දෙකක් තියෙනවා. ඉතින් අතේ මගේ කකුල් ලොකුයි. කකුල සයිස් 8 දුඹුරු පාට සපත්තු දාන ඉස්කෝලේක නංගි කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක බලන්නේ එහෙම ඉස්කෝලේක දුඹුරු පාට මේ සපත් දාන ඉස්කෝලේක යන නංගි කෙනෙක් නම් හරිය මේ වීඩියෝ එක බලන කෙනාගේ ගෙවල් ගාව එහෙම නංගි කෙනෙක් ඉන්නවා නම් හරි මට 0.71 76 96 617 කියන මෙන්න මේ නම්බරයකට මේ WhatsApp message එක දාන්න normal call වැඩ කරන්නේ නැහැ WhatsApp message එකක් දාන්න ඉතින් මම එතකොට ඔයාලට මම ඔයාලගෙන් අවශ්‍ය details ගන්නම් මේ ටික අරගෙන මම ඔයාලගේ ගෙදරට මේ ඔයාලට ඕන දේ කියන්නේ සපත්තු දෙකද ගවුමක් හරි මේ ළමා සාරිය හරි ඔය තුනෙන් එකක් ඔයාලට ඕනි නම් මේ ඔයා මට මැසේජ් එකක් දාන්න මම එතකොට ඔයාලගේ ගෙදරට මම මේක එවන්නම්. ඔයාලට මේ දේවල් වලින් එකක් හරි ඕනි කෙනෙක් නම් මගේ WhatsApp නම්බර් එකට අද මැසේජ් එකක් දාන්න. මට ඉතින් ඕක තමයි කියන්න ඕනේ උනේ. මම මේ කියන්නේ මම මෙහෙම වීඩියෝ එකක් කරන්නේ නෙවෙයි මම හිතා හිටියේ දැන් මේ පැත්තට ඔය බෝඩ් වෙලා ඉන්නවනේ කට්ටිය. يعني හයිඩ්‍රාමනි එක එහෙම දෙනවා. ඒක මේ හරි බෝඩ් වෙලා ඉන්නවනේ දුර පැත්ත වෙලා කට්ටිය. එහෙම බලම කාට හරි දෙනවයි කියලා හිතුවේ. එනට මම එහෙම දෙතුන් දෙනෙක් යහුවට තුමුරු පාට සපත් දාන ඉස්කෝලේ එක කෙනෙක් මට වාගන්න බැරි වුණා. ඒ හින්දා තමයි මම හිතුවේ මෙහෙම පොළොන්න මට මැසේජ් එකක් ඉක්මනට මෙවන්න. ඕක තමයි කියන්නේ. බලමු අද මයි බර්ත්ඩේ එක දවස් මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. ඉතින් මට හිතාගන්න බෑ මොනවා වෙයිද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න පිට බලාගෙන ඉන්න මගේ බර්ත්ඩේ එක කොහොම සෙලිබ්‍රේට් වෙයිද කියලා. එහෙනම් අපි බොහෝ දුරට රැට හම්බ වෙමු. දැන් රැට කෑම හදන්න තමයි මේ යන්නේ. මසුයි එළෝලු බතුයි පරිප්පුයි තමයි ඉතින් රැට කෑමට හැදුවේ. ඉතින් ගොඩක් අය ඉන්නේ අපේ ගෙදර අයම තමයි ඉන්නේ. ඉතින් ගෙදර අයට කන්න ඒ කියන්නේ අද අපේ පොඩි අයියලට එහෙම අපේ ගෙදරින් තමයි කන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ ඉන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. ඉතින් එයා මට කේක් එකකුයි ලස්සන ගිෆ්ට් එකකුයි ගහලා තිබ්බා. ඉතින් අපි දැන් කේක් කපමු. බලාගෙන ඉන්නකෝ. කෝ අක්කා? දෝනි මම එන්න කිව්වා. Hadi. හරි ගිහවල දැන් ෆෝන් එක ඔයගන්න මෙහුවනේ මට මොකක්ද කියන්නේ අපි වීඩියෝ කරලා යා ෆොටෝ
මෙහෙමයි මගේ බර්ත්ඩේ එක දවස ගෙවුනේ. ඉතින් මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් thank you. එහෙනම් තවත් දවසේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. goodbye.